හායාලෝනේ ඔන්න ඉතින් අද ගෙනල් තියෙනවා ක්ලාස් D ඇම්පලිෆය එකක්. ඒ වගේ මේක Bluetooth ඉන්ක්ලූඩ් වෙලා එන ඇම්පලිෆය එකක්. මේකේ කෝඩ් එක ගත්තොත් ZKMT21 කියන ඇම්පලිෆය එක. ඉතින් මම මේක මිලදී ගත්තේ ඩරයිස් එකකින්. ඔයගලන්ට පුළුවන් මේක 3300 වගේ මුදලකට මිලදී ගන්න. සාමාන්‍ය වෙළඳ පොලේ මේක 3300ක් 3800ක් අතර ප්‍රමාණයක් තමයි වෙන්නේ. මම මේක කොළඹ කොටුවෙත් හොයලා බැලුවා. හැබැයි මට හොයාගන්න හම්බුන්නේ නැහැ ඇම්පලිෆය එක. ඉතින් මම හිතුවා ඩලස් එකේ මෝඩර් කරලා ගෙන්න ගන්න. දවස් කීපයක් ගියත් මට මේක ඉතා හොඳ ආරක්ෂිතව ලැබුණා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඩලස් එකේ ස්ටෝර් එකේ මේක සර්ච් කරලා බලලා ගන්න. රිවිව්ස් බලලා ගොඩාක් ස්ටෝර් තියෙනවා. හරි අපි ඉතින් බලමු මොනවද මේ පැකේජ් එක ඉන්ක්ලූඩ් වෙන්නේ කියලා. මම මේ දෙන මේ පැකේජ් එක ඕපන් කරගන්නවා. ඔව්. සුපුරුදුකාරීද අපිට යූසර් මැනුවල් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ හවුස් ඉන්නයක් එනවා. ඒ කියන්නේ අපිට මේ ක්ලාස් D ඇම්ප්ලිෆයර් අනිත් ක්ලාස් D ඇම්ප්ලිෆයර් එක්ක ගත්තාම වෙනස්කමක් තමයි මෙන්න මේ හවුස් ඉන්න එක. එහෙම නැත්නම් කේස් ඉන්න එක. මේක හදලා තියෙන්නේ මෙටල් වලින්. ඒකත් විශේෂත්වයක්. මොකද ප්ලාස්ටික් පාවිච්චි කරලා තියෙනකොට ඒත් නමුත් මේක මෙටල් වලින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මම මේක මේ විදිහට පැත්තකින් තියාගන්නවා. ඊට පස්සේ අපිට හම්බ වෙනවා මේ වගේ නොබ්ස් කිහිපයක්. ඒ කියන්නේ මේකේ ප්‍රී ඇම්ප් එකක් ඉන්ක්ලූඩ් වෙනවා. මේ ගානට ලොකු වටිනාකමක් දීලා තියෙනවා. මොකද ප්‍රී ඇම්ප් එකක් එනවා, හවුස් ඉන්න එකක් එනවා. ඒ වගේම අපිට මෙතන බලා ගන්න පුළුවන් මේ හවුස් ඉන්න එක සවි කරගන්න අවශ්‍ය ස්ක්‍රූප් පුනේ දීලා තියෙන මේ ස්ක්‍රූප් එක තද කරගන්න. ඒ වගේම පවර් ලයින් එකට අවශ්‍ය දේවලුත් මේ විදිහට ලබා දීලා තියෙනවා. ඉතින් මම මේකත් පැත්තකින් තියාගන්නවා. ඔන්න අපිට බලා ගන්න පුළුවන් අපේ ඇම්ප්ලිෆයර් එක මේ විදිහට රැප් කරලා තියෙන්නේ. මම මේ රැප් එක ගලව ගන්නවා මේ විදිහට. ඔන්න තියෙන අපේ ක්ලාස් D ඇම්ප්ලිෆයර් එක. ඔයාලට පේන ඇති හොඳ ඩිසයින් එකකින් නිර්මාණය කරලා තියෙනවා. හොඳ PCB එකක් තමයි යූස් කරලා තියෙන්නේ. ඔයාලට දැක්කම පේන ඇති ක්වොලිටි එක කොහොමද කියලා. මෙතන ගහලා තියෙන ZKMT21 කියන කෝඩ් එක. මේ පැත්ත ගත්තොත් අපිට පේන මෙතන ප්‍රධාන ක්ලාස් D chip එක තියෙනවා. ඒ වගේම Bluetooth ඇන්ටනා එක තියෙනවා. Bluetooth chip එක හදාලා තියෙනවා. AUX අපිට ලබා දෙන්න පුළුවන්. ඒකට අවශ්‍ය ජැක් එක මෙතන තියෙනවා. මෙතන තියෙනවා ප්‍රී ඇම්ප් එක. ඒ වගේම ස්මූත් කැපැසිටර්ස් එකකුත් තියෙනවා ස්මූත් කරන්න. පවර් ලයින් එක මෙතන තියෙනවා. ඉතින් අපිට මේ විදිහට තමයි මේ ඇම්ප්ලිෆයර් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒක තමයි බාහිර පෙනුම. හරි මම දැන්ට මේක පොඩ්ඩක් මෙහෙම පැත්තකින් තියලා අපි බලමු යූසර් මැනුවල් එකේ මොනවද මේකේ තියෙන විශේෂතා ෆීචර්ස් මොනවද කියලා. මම විදිහට ගන්න යූසර් මැනුවල් එක. ඔව් මේකේ මුලින්ම ගහලා තියෙනවා 2.1 Bluetooth ඇම්ප්ලිෆයර් එකක් කියලා. ඒ කියන්නේ left right sub කියන තුනම තියෙනවා. අපිට තුනම යූස් කරන්න පුළුවන්. මේකේ කෝඩ් එක ගත්තම සුපුරුදුකෝයි ZKMT21. ඒ වගේ මේකේ Bluetooth ගත්තොත් 5.0 ඔයගලන්ට හම්බ වෙනවා. අලුත්ම Bluetooth බෑන්ඩ් එක හම්බ වෙනවා. 10 meters යනකම් වැඩ කරනවා කියලා මේ යූසර් මැනුවල් එක ගහලා තියෙනවා. input security එක සාමාන්‍ය විදිහට තියෙනවා. ඊළඟට අපිට input ගත්තොත් AUX විදිහට ලබා දෙන්න පුළුවන්. Bluetooth විදිහට ලබා දෙන්න පුළුවන්. ඊට පස්සේ අපි මේක තව ගත්තොත් විශේෂම දේ තමයි මේකට දෙන පවර් ප්‍රමාණය. පවර් සප්ලයි ප්‍රමාණය. හොඳට මතක තියාගන්න මේක ලබා දෙන්නේ DC වෝල්ටේජ් එක. අනිවාර්යයෙන්ම මතක තියාගන්න DC වෝල්ටේජ් එක තමයි මේක ලබා දෙන්න ඕනේ. වෝල්ට් 12ත් 24ත් අතර. ඒ කියන්නේ ඔයගොල්ලන්ට පුළුවන් වෝල්ට් 12ක් දෙන්නත් 24ක් දෙන්නත්. මම රෙකමන්ඩ් කරන්නේ වෝල්ට් 12ක් ලබා දෙන්න කියලා. මොකද මම පොඩි ෆෝරම් වගේ කිව්වා මේක ගැන සඳහන් කළ කට්ටිය ෆීඩ්බැක් ටික. ඒගොල්ලෝ ගොඩක් අය 24 දුන්නා මේ IC ගොඩක් හීට් වෙන්න බලනවා කියලා ගොඩක් තැන්වල කියලා තිබ්බා. ඒකෙන්ද මම රෙකමන්ඩ් කරන්නේ වෝල්ට් 12 දෙන්න පුළුවන් නම් හොඳයි. එහෙම නැත්නම් වෝල්ට් 15ක් වගේ දෙන්න පුළුවන් නම් හොඳයි. ඒක ඊළඟ කරුණ තමයි මතක ඇතුව මේකේ ඇම්පියර් 5ට වැඩි ධාරිතා ලබා දෙන්න ඇම්පියර් ප්‍රමාණය ලබා දෙන්න ඔයගොල්ලෝ බලා ගන්න ඕනේ. මේකේ මැනුවල් එකේ ගහලා තියෙන ඇම්පියර් පවර් කියලා කියන්නේ ඊට වැඩි දෙන්න ඕනේ කියලා. මම නම් රෙකමන්ඩ් කරන්නේ ඇම්පියර් 8ට වැඩි ලබා දෙන්න කියලා. ඒතකොට හොඳ ක්වොලිටි එකක් මේකෙන් ගන්න පුළුවන් වෙයි ඔයගොල්ලන්ට. ඒ කියන්නේ හොඳ මැක්සිමම් වොට් ප්‍රමාණයක් මේක එළියට ගන්න පුළුවන් වෙයි. මම මේකට පාවිච්චි කරන්නේ වොට් 12 ඇම්පියර් 10 පවර් සප්ලයි එකක්. මම ඔයගොල්ලෝ ඉස්සරහට පෙන්නන්නම් ඒක. ඒක තමයි වෝල්ටේජ් ගැන කතා කරොත් මේකට දෙන්න ඕනේ DC 12ත් 24ත් අතර වෝල්ටේජ් ප්‍රමාණය. ඊට පස්සේ මේක ස්පීකර් ලයින් ගත්තොත් අපිට left right sub වලට හම්බ වෙනවා. left එක වොට් 50ත් right එක වොට් 50ත් subwoofer වලට වොට් 100ක් මේකේ ඉන්ක්ලූඩ් වෙනවා. ඒ කියන්නේ අපිට 50 52කුත් 100කුත් හම්බ වෙනවා. මේකේ ඕම් ගාන එකලු කියලා තියෙන්නේ 4ත් 8ත් අතර ලබා දෙන්න කියලා. ඒක ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න. ඕම් ගාන දෙක වගේ අඩු පරාසිතින ස්පීකර් සම්බන්ධ කරන්න එපා. එතකොට මේ හීට් සින්ක් එක ගොඩාක් හීට් වෙලා මේ අපේ IC එක බර්න් වෙන්න පුළුවන්.
නිසා මෙගොල කියලා තියෙන ප්‍රමාණය 4ත් 8ත් අතර දෙන්න වග බලාගන්න ඕම් 4ත් 8ත් අතර පොට් 50 ස්පීකර් පාවිච්චි කරන්න පුළුවන් 50ට වැඩි වුණාට ප්‍රශ්නයක් නෑ. හරි මේ දේ තමයි මේකේ තියෙන්නේ. ඒ වගේ මේක ප්‍රොටෙක්ෂන් ගැන ඉඳලා තියෙනවා ඕවර්වෝල්ටේජ්, අන්ඩර්වෝල්ටේජ්, ඕවර්හීටින්, ෂෝට් සර්කිට් ප්‍රොටෙක්ෂන් වගේ දේවල් මේක ඉන්ක්ලූඩ් වෙනවා කියලා. මම ටෙස්ට් කරලා නම් බලලා නැහැ මේක කොහොමද ඒක වැඩ කරන්නේ කියලා. මම හිතන මේකල කියලා තියෙන විදිහට මේකේ ඒ දේවල් ඇති කියලා. හරි අපිට මේ ටික තමයි මේකේ කතා කරන්න තියෙන්නේ. අපි ගත්තොත් මේකේ මම චිප් එක ගැන පොඩ්ඩක් හොයලා බැලුවා. ඇත්තට මේ චිප් එකේ මේ වගේ බෝඩ් ප්‍රමාණයක් අන්තර්ගත වෙනවද කියලා. මේක චිප් එක ගත්තොත් මට ගන්න පුළුවන් CS8673E කියන ක්ලාස් D චිප් එක තමයි මේකේ මේක ඇතුළේ තියෙන චිප් එක තමයි තියෙන්නේ. CS8673E. ඔගොල්ලෝ ඒකේ ඩේටා ෂීට් එක පොඩ්ඩක් බැලුවොත් ඒකේ කියලා තියෙනවා සාමාන්‍ය ඒ චිප් එකෙන් එන්නේ පොට් 42කුත් 81කුත් තමයි ඒකේ අපේ ඩේටා ෂීට් එකේ සඳහන් වෙන්නේ. මම හිතන්නේ මේ ප්‍රීඇම්ප් එකෙන් තව වැඩි දියුණු කරලා ඒගොල්ලෝ මේ ගානට වැඩි කරලා දෙනවා ඇති කියලා මම හිතනවා. මට හරියටම කියන්න බෑ ඒ ප්‍රමාණය මේකෙන් එළියට එනවා කියලා. හැබැයි කියලා තියෙන වොට් 24 තමයි මේ ප්‍රමාණය ලැබෙන්නේ කියලා. ඉතින් ඒ ටික තමයි මේකේ සුපර්වයිසර් අපි කතා කරන්න තියෙන්නේ. ලොකු දෙයක් නෑ කරන්න දෙයක් නෑ. මෙතන ගත්තොත් අපිට තියෙන මුලින්ම වොලියම් එක අප් ඩවුන් කරගන්න එක. ඒ වගේ මෙතන විශේෂත්වය තමයි මේක ස්විච් එකක් විතරක් කියා ගන්නවා. අපිට මේන ආට සද්ද යන ඇති. මේක ස්විච් එකක් විතරක් කියා ගන්න. මේ ඇම්ප් එක ඔන් කරන්නත් අපිට මෙතනින් පුළුවන්. ඒක ඔන් කරලා වොලියම් එක අප් කරගන්න පුළුවන්. ඒ වගේ මෙතන සඳහන් වෙනවා බේස් එක මේ විදිහට තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. මෙතන බේස් එක සඳහන් වෙනවා. ඊට පස්සේ ට්‍රිබල් වලට ඊට පස්සේ අපිට පුළුවන් සබ් එකේ වොලියම් එක අඩු වැඩි කරගන්න මේකෙන්. මේ නොබ් එකෙන් සබ් එකේ වොලියම් එක අඩු වැඩි කරගන්න. ඒ වගේම මේකෙන් පුළුවන් සබ් එකේ ෆ්‍රීකවන්සි එක අඩු වැඩි කරගන්න. මේ දෙක තියෙන එකට සබ් එකට තමයි මේ දෙක තියෙන්නේ. සබ් එකේ වොලියම් එක අඩු වැඩි කරගන්න, ෆ්‍රීකවන්සි එක අඩු වැඩි කරගන්න. ඒක ට්‍රිබල් බේස් අර ලෙෆ්ට් රයිට් channel දෙකේ දෙකට ඒක මේක වොලියම් අප් ඩවුන් එකට තමයි ඔයගොල්ලන්ට දීලා තියෙන්නේ. මේ විදිහට තමයි. එතකොට ඔයගොල්ලන්ට පේන ඇති තියෙන්නේ. හරි අපි දැන් මේක පැත්තකින් තියලා අපි මේ කේසින් එක හයි කරගමු. මොකද මේ කේසින් එක නැතුව මම එක සැරයක් මේක පවර් අප් කරලා බැලුවා. ඒතකොට ලොකු නොයිස් එකක් එනවා. කියන්නේ බේස් නොයිස් එකක් එනවා. මම හිතන්නේ මේක මේ වෙන්නේ මේ පාත් එක කරගන්න මේ ලයින් ටික මේ කේසින් එක හරහා. ඉතින් මේ කේසින් අනිවාර්යයෙන් ඔයගොල්ලෝ සවි කරලා මේකට පවර් එක දීලා චෙක් කරලා බලන්න. නැත්නම් ඔයගොල්ලෝ නොයිස් එකක් බලා ගන්න පුළුවන් වෙයි. අනිවාර්යෙන් මේ කේසින් එක සවි කරගන්න. හරි අපි බලමු මේ කේසින් එක කොහොමද සවි කරගන්නේ කියලා. අපිට මේ විදිහට තමයි කේසින් එක හම්බෙන්නේ. ඔයගොල්ලන්ට පේන ඇති මේකේ උඩත් මේකේ අර මොනවද තියෙන කියලා සඳහන් කරලා තියෙන ඉතා පැහැදිලිව. ඔයගොල්ලන්ට පේන ඇති මෙටල් එකකින් හදලා තියෙන මෙටල් වෙන්නේ නැහැ හොඳ ශක්තිමත් විදිහට තියෙනවා. මෙතන වෝල්ටේජ් ප්‍රමාණය ගහලා තියෙනවා 1224යි කියලා මෙතන. ඊට පස්සේ UX ලයින් එක ස්පීකර් ලයින් ට යන ටික. ඒ වගේම මෙතන වොලියම් එකයි අර ටික තියෙනවා. හරි මේක පොඩ්ඩක් කියලා අපි මේකත් බලමු. මෙතන මේක තියෙන ඒ ටික සඳහන් කරලා පොඩ් ප්‍රමාණය ටිකත් මෙතනත් ගහලා තියෙන ඕම් ප්‍රමාණය වගේ දේවල්. ඔයාලට පේනවා ඇති මම හිතන පේනවා ඇති කියලා. හරි. අපි මේක සවි කරගමු. ඊට පස්සේ මේ විදියට එනවා. ඊට කලින් මෙන්න මේකේ තියෙන ටික සවි කරගමු. මම මේ 19 කුරු පාවිච්චි කරන්නම්. හරි ඔන්න මම මේ විදිහට කේසින් එක හයි කරගත්තා. ඔයාලට පේන ඇති විදිය තමයි එතකොට අපිට බලාගන්න පුළුවන් අපේ ඇම්ප්ලිෆයර් එක. මම මේ නොබ් ටිකත් දැන් මෙතනටම සවි කරගන්න. මම ඊට කලින් මේ ඔක්කොම 0 පොසිෂන් එකට ගියනවා. හරි අර ඔන්න අපේ ඇම්ප්ලිෆයර් එක මම මේ විදිහට ඇසෙම්බල් කරගත්තා. ඉතාමත් වෙනමත් තියෙනවා ඇම්ප්ලිෆයර් එකක. හරි මම මේකට යූස් කරන්නේ මෙන්න මේ පවර් සප්ලයි එක. මේක වොට් 12 ඇම්පියර් 10. ඔයාලට මේ වගේ පවර් සප්ලයි මෙලදී ගත්තොත් මේකේ හොඳ කාර්යක්ෂමතාවයක් ලබා ගන්න පුළුවන් කියලා මම හිතනවා. ඒ වගේම හොඳ ක්වොලිටි එකක්. ඉතින් මම මේ විදිහට මේක සම්බන්ධ කරගන්නම් දැන්. මේ විදිහට මගේ වයර් දෙක තියෙනවා. ධන සප්ලයි එකයි ඍණ සප්ලයි එකයි. මේකේ ඔයගලන්ට මතක ඇති මේ වගේ පොඩි සොකට් එකක් හම්බෙලා තිබ්බ මේකට පහසුවෙන් සම්බන්ධ කරගන්න. මම ඒකට මේ වයර් දෙක දැන් අමුණ ගන්නවා. හරි මම මේ විදිහට සම්බන්ධ කරගත්තා. ධන ඍණ බලලා අපි බලමු මේක වෝල්ටේජ් එක කොහොමද දෙන්නේ කියලා. මම මේ විදිහට මල්ටිමීටරයක් පාවිච්චි කරනවා.
ගෝට් කියක් අපිට බලාගන්න පුළුවන්ත කියලා විදට වොඩ් 12.9ක් විතර පවසප්ලයකින් දැන් එලිටෙනවා. හරි අපි හෙනම් අපේ පවස ලයක ඇපලිපයකට සෙට් කර ගමු ඒට ගොඩ චැක් කරගන්න තමයි තියන්නේ. එතකොට මේක මීදිර මෙතන සුච්චික මාර්ගවගේ ඔන් කරාම ඕට පේනවා මෙතන LED බඩ්ල එක ලිංක් කරන්න ගන්න මතන කැමරාවට පේන ඇති කියලා මතපොට LED බල්බ ඇත්තින එක නිනි පත්වන්න ගන්න ඒකන තාම මේක Bluetooth කනෙක්ටලා නෑ Bluetooth කනෙක්් වුණ ගම මේක පත් වෙලාම තියෙන විදිර තමයි මේකල හදල තියන්නේ. ඉති අපි බලමුද මේකට ස්පිකරුත් වෙන සම්බන්ධ කරගෙන කොහොමද මේක සවුන්් කොලිටිය කියලා. ඔන්න හරියාලනේ මම මෙන්න මේ විදියට ස්පිකටික සම්බන්ධ කරගෙන තියෙනවා අප ඇම්පිෆයකට මම එකට යොදාති සබ් ස්පිකර තමයි ජෝඩිය එක 8ඉංච් සබ් ස්පීකර එක මේක වන්මැක්නට් එක ඔගොලට මේකේ 10ඉංච් 12ඉංච් නකම් යස් කරන ගුලන් ප්‍රශ්නයක් නෑ. ඒවගේම නෝමල් ස්පික දෙක විදිට මම කැසට් එක කලින් පාච්චි කරපු සෝනි ස්පික දෙයක් තමයි යොදාගෙන තියන්නේ. ඉතින් අපි බලමු සවන්් කොලටි කොමද කියලා ලෙෆ්රයිට් මේ විදිය සම්බන්ධ කලකින් තින මේ දෙක සබ්රූෆරට මේක සම්බන්ධ කරගෙන තියෙනවා. ඇම්පේ කොන් කරගන්න කිසිම නොයිස් සෞන්්ඩම් ගුත්තාාවෙන ගොලට පේන ඇති ස්පිකරලින් ෆෝන් එකින් මියසික ප්ලේ කල්ල තියන්නේ ෆෝනේ මැක්සිම වැඩිකරෙන් තියන්නේ අයි බල මුලින්ම මේ ලෙෆ්රයිට්ටල තත්වය කොමදි කියලා මේක සබ් එක දැන්ට මම වැඩි කරන්න ලෙෆ්රයිට්ටල බේස් එක මුලින්ම වැඩි කරන මේතියට අපි ගොලින් එක හිමි වැඩි කරගමිස්සරට හරි අගේගම ට්‍රිබල් එකත් පොඩ වැඩි කරගන්න ඔකොලට දැන් තේරන්න ඇති ලෙෆ්රයිට්ල කොම තත්ව කියලා ඉලාට අපි බලමු අපේ සබ්ූෆර එක කෝමද සෞන්් කොල්ටිය කියලා ම ලෙෆ්රයිට් දැන්ට අඩු කරගන්න සබ්ූෆර එක පිඩි කරගන්න විදියට හරි මන් සාමාන්‍ය ගන්ට වැඩි කරගත්තා දැන් අපි බොලිම් කල්ල බලු මහිත කලින් මේ අතරගන්න මොකද මේ බොක්ෂයක් නැති නිසා අපි බොලිම් කළ බලු හරි යාලු නියකොලට හිතාගන්න පුළන් ඇති කොහොමද මේක කොලිටිය කියලා ඕන් සාමාන්‍යයෙන් මගේ මයික කරන්න එච්චර කොලිටියට හැන් නැතු ඇති ගොල මේක ළඟේටියන ගොලන් තේරෙනවා කොහොමද කොලිටිය කියලා මේ සබ් එකෙත් බොක්සක්කාවන තව මේ කොලිටීටඩ වැඩි වෙන ගොඩක් ඉතින් මෙහම තමයි මේ ඇම්පිෆය එක සවුන්් සිිස්ටම් ගැන මහිත නොගලට හොඳ අදසක් එන්න ඇති අද මේ ඇම්පිෆයික් ගැන මම හිතන මේක 3300ගේ මුදලකට ගොඩක් ප්‍රයෝජනවත් කියලා මොකද අපිට ප්‍රිය ඇම්ප් කම්බෙනවා කේසින්නක් කම්බෙනවා සවුන්ඩ් කිසි ප්‍රශ්නයක් නැහැ බේස් එක හොඳයි ඇත්තටම නිවසකට වගේ පාවිච්චි කරන්න ගොඩක් හොඳයි මේ වගේ පන්න ස්පීකර් ජෝඩුවක් වගේ තියෙනවා නම් කැසට් එක වගේ පිච්චිලා මේ වගේ එකක් පාවිච්චි කරලා ඔයගොල්ලන්ට සින්දු අහන්න පුළුවන් ඉතින් ඔයගොල්ලන්ගේ අදහස් පල්ලෙන් කමෙන්ට් කරගෙන යන්න මතක ඇතුව ඒ වගේ මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න ඉස්සරහට වීඩියෝ මම ඉස්සරහට වීඩියෝ දානවා හරි එහෙනම් අදට එච්චරයි ඊළඟ ජය වේවා